අදත් ඔන්න වෙනදා වගේම ඔයාලව මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද අපි හදන්න යන්නේ ලාවා චොක්ලට් කේක් එකක්. ඉතින් අපි බලමු ඒක කොහොමද හදන්නේ කියලා. ඇත්තටම ගොඩාක් රස කෑමක්. ඔයාලට මේක අතුරුපසක් විදිහටත් අමුත් එක්ක පිළිගන්වන්න පුළුවන්. බිස්නස් එකක් විදිහටත් කරගෙන යන්න පුළුවන්. ඔයාලා බිස්නස් එකක් විදිහට කරගෙන යනවා නම් මේක oven එකේ හදන්න ඕනේ. හැබැයි මම අද හදන්නේ රයිස් කුකර් එකේ ස්ටීම් කරලා. රයිස් කුකර් එකේ ස්ටීම් කරලා දවස් 3ක් 4ක් වගේ ඔයාලට තියාගන්න පුළුවන්. විනාඩි 5ක් වගේ පොඩි කාලයක් ඇතුළත ඔයාලට මේ ලාවා චොක්ලට් කේක් එක හදාගන්න පුළුවන්. අපි එහෙනම් බලමු මේ කේක් එක හදන්න අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. අපිට ඕන වෙනවා සීනි, චොක්ලට්, වැනිලා. වැනිලා වෙනුවට මම අරන් තියෙන එනසාල්, බටර් ඕන වෙනවා. ඒ වෙනුවට මම අරන් තියෙන මාගරින්, පාන් පිටි, බිත්තර ගෙඩියක්. මෙන්න මේ ටික තමයි අවශ්‍ය වෙන්නේ. අපි දැන් මේක හදමු. චොක්ලට් සහ බටර් ඩබල් බොයිල් ක්‍රමයට දිය කරගන්න ඕනේ ඉස්සෙල්ලම. මම මේ කරන විදිහට ඔයාලත් කරන්න. මෙන්න මේ විදිහට තමයි ඩබල් බොයිල් කරගන්නේ. හොඳට දිය වෙනකන් මේ විදිහට කරන්න. මේ තියෙන්නේ දිය වුණාට පස්සේ තවත් ටික වෙලාවක් මේ විදිහට කරලා නිවෙන්න පැත්තකින් තියන්න ඕනේ. හොඳටම නිවෙන්න ඕනේ නැත්නම් බිත්තරත් එක්ක මිශ්‍ර කරනකොට කැටි ගැහෙන්න බලනවා. ඒ නිසා හොඳටම නිවුණාන් පස්සේ ගන්න ඕනේ. ඊට පස්සේ බෝල් එකක් අරගෙන බිත්තර එකයි සීනි ටිකයි දාලා එකට කලවම් කරන්න ඕන හොඳට. මෙන්න මේ විදිහට විස්ක් එකක් හරි අරගෙන හොඳට කලවම් කරගන්න. මම නම් අරන් තියෙන්නේ ගෑරුප්පුවක්. හොඳට කලවම් කරගන්න, හොඳට ගසා ගන්න මේ විදිහට පෙනෙනකන්. විනාඩි 3ක් 4ක් විතර වගේ හොඳට ගසා ගන්න. ඊට පස්සේ මම මේකට එනසාල් දානවා. බදලා කුඩු කරගත්ත එනසාල්. මේ එනසාල් නැත්නම් වැනිලා දාන්නේ බිත්තරවල එන පිලි ගතිය ඇරෙන්න. පිලි කුයිලක් කියනෝනේ, පිලි කුයිල නැති වෙන තමයි එනසාල් මම දාගත්තේ. ඒවත් දාලා හොඳට මේ විදිහට ගසා ගන්න තවත් හොඳින්. ඊට පස්සේ මම මේකට පාන් පිටි එකතු කරගන්නවා. පාන් පිටි මේ විදිහට එකතු කරලා ඒවත් හොඳින් කලවම් කරගන්න. ලස්සන බැටර් එකක් එන විදිහට මෙන්න මේ විදිහට කලවම් කරගන්න. ඊට පස්සේ මේ චොක්ලට් ටිකෙන් ටික මේ බිත්තර එකට එකතු කරගන්න ඕනේ. එකතු කරලා හොඳින් මෙන්න මේ වගේ කලවම් කරගන්න. හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ මේ බැටර් එක අපි පැත්තකින් තියලා මේක දාගන්න කප් එකක් හදාගන්න ඕනේ. මෙන්න මේ වගේ කප් එක තමයි මම අද දාගන්නේ. මේ තියෙන්නේ මම හදාගත්ත ලාවා කේක් බැටර් එක. මේ බලන්න හරි ලස්සනට තියෙනවා. ඒ අතරේ අපි කේක් එක හදාගන්න රයිස් කුකර් එකට වතුර දාලා හදාගන්න ඕනේ. හොඳට උතුරන වතුර මෙන්න මේ වගේ තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි හදාගත්ත බැටර් එක මේ වගේ කෝප්පෙට දාන්න ඕනේ. මං ගත්ත ප්‍රමාණයන් අනුව මට 2කට විතරයි හදාගන්න පුළුවන් වුණේ. ඔයාලට කැමති ප්‍රමාණයට හදාගන්න පුළුවන්. අපි දැන් ස්ටීම් කරගමු. විනාඩි 5ක් වගේ පොඩි කාලයක් තමයි ස්ටීම් කරගන්න ඕනේ. වැඩි ස්ටීම් කරන්න යන්න එපා. එතකොට ලාවා ගතිය නැතු යනවා කේක් එකේ. ඒ නිසා විනාඩි 5ක් 6ක් වගේ කාලයක් ඇතුළත හරියනවා කේක් එක. මෙන්න මේ විදිහට
මේ තියෙන විනාඩි 5ක් ගියයින් පස්සේ මගේ කේක් එක ලාවා කේක් එක අපි දැන් මේක එළියට අරගෙන කොහොමද කියලා බලමු. මේ තියෙන්නේ මං හදාගත්ත ලාවා කේක් එක. ඇත්තටම ගොඩක් රසයි. මේ තියෙන්නේ කේක් එක. හරිම රසයි. ඔයාලත් හදලා බලන්න. ඔයාලා මගේ channel එකට අලුත් නම් මගේ channel එක subscribe කරන්න. උඩ තියෙන bell icon එක click කරලා all button එක press කරලා මම දාන වීඩියෝ බලන්න පුළුවන් ඔයාලට. ඉදිරියට මගේ day vlogs එහෙම බලා ගන්න පුළුවන්. channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ආයෙත් දවසක ලස්සන recipe එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.